නිශාන්ත මේ නිශාන්ත කොයිද? දැන් කොච්චර පරක් වෙලාද එක පටන් ගන්න නැත්තමයි. නිශාන්ත මේ මිනිස්සේ බස් එකවත් පරක්කු කරගෙනද මන් දන්නේ. නිශාන්ත මේනවා අම්මේ ඇටි අන්තන් එන්න මට සමාවෙන්න මං හිතුවේ නෑ ලංකාවේ කට්ටිය මෙච්චර ඉක්මනට අවිලදී කියලා. කට්ටියම පිළිලා ආසාවෙ දැක්කම නේද? ඒකනේ අපි වැඩක් කරනකොට ඒගොල්ලෝ අපි කියන්නත් කලින් ඇවිල්ලා මෙතන හිටගෙන ඉන්නේ. මං හිතන්නේ ලංකාවේ අර සොරි වෙනස් වෙලා ඇමරිකාවට ආවට පස්සේනේ දැන් වෙනස් වෙච්ච කට්ටිය ඇමරිකාවට ඇවිල්ලා තියෙනවා. පිස්සුද මේ අපේ ලංකාවේ අපේ කට්ටිය? ඇත්තටම ආසයි දැක්කම. නිශාන්ත ඔයාලා එනවා සත්‍ය. ඔව්. අර සත්‍යයක් නෙවෙනවා. උරුම සත්‍යයක් ඔයාලට තේරෙන්නේ නැත්නම් ඒ සත්‍ය මොකද කියන්නේ? දැන් මතක් වුණා. අර බක්මාසෙට ඇහින කොහාගේ සද්ද නේද? හරියට හරි. මට දැන් මතක් වෙනවා ඒ සද්ද ඇහෙනකොට අර ලංකාවේ පුංචි කාලේ අපි අවුරුදු කාලෙට ලස්සනට ඇඳලා ගෙවල් පුරා හැමතැනම දුවන වෙලාව මට ඒක දැන් මතක් වෙනවා නිකන් අද ඒ වගේ. ඊළඟ එහෙත් එහෙමද? එහෙත් එහෙමයි. මේ අවුරුදු සංකල්පයත් එක්ක අපි මේ වසන්ත උදාන සංකල්පයත් එක්ක අපෙන් අතහැර ගිය අවුරුදු සිරිත් විරිත් අවුරුදු පුරුදු එතකොට අපේ ඇඳුම් ඒ ඔක්කොම අපිට ආයෙත් මතක් කරගන්න කියලා අපි හිතුවා. මම හිතන්නේ අපි කට්ටියම එකතු වෙලා ස්ටැටන් අයිලන්ඩ් අපේ ගමේ කට්ටියම එකතු වෙලා මේ පාර හිතුවා. මැකීගෙන යන අවුරුදු සිරිත් විරිත් නැවතත් අඩු ගන්න අපේ දරුවන්ටත් එක්ක අමතක නොවෙන්න ඉඩ දෙන්න. ඒ හින්දා තමයි මම හිතන්නේ අපි මේක සංවිධානය කරේ නේද කියලා. ඒක තමයි. එතකොට අර ඈතින් ඒ කුරුළු සද්දයයි අර කුරුළු සද්දය දෙකම එකක්ද කියලා ඔයා හිතන්නේ නිශාන්ත? මට පේන්නේ නිකන් ලස්සන අපේම දරුවෝ ටිකක් අර ඈතින් පහන් වගේක් කරන් ඉන්නේ. අනේ අර ඒගොල්ලෝ එනවා පහන් පත්තිලා සංවිධානය ආරම්භ කරන්නේ. ඒ කියන්නේ පහන පත්තු කරලා අපි අවුරුදු උත්සවය ආරම්භ කරන්න යන්නේ නේද? Una
උත්සවයක් වුණාම පොඩ්ඩක් තවත් මම හිතන්නේ අවුරුදු සිරිත් තියලා නේද? අපි දැන් හිතුවා රබම් ගහන්න කියලා. ඒක හොඳයි. ඉතින් රබම් ගහලානේ අපි වැඩ පටන් ගන්න ලංකාවේ නේද? අපි ලස්සන දුර තුන් දෙනෙක් ලෑස්තිලා ඉන්නවා. රබම් පදයක් දෙකක් ගහලා අපි අවුරුදු සිරිත් චුට්ටක් ඔයගලන්ට කියලා දෙන්න. අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ. මේ දැකපු ඉස්සෙල්ලා නටපු නැටුමෙන්ම අපිට ලංකාවේ ඉන්නවා වගේ දැනුණා. මම හිතන්නේ රබන් ගැහුවට පස්සේ අපි ලංකාවේ අවුරුදු උත්සවයට ගියා වගේ දැනෙනවා. උඩින් මර පිටින් මිමින් මර පිටු කන්දවර බෙදක්. අපි කොච්චර ආඩම්බර වෙන්න ඕනේද? නිශාන්ත වල මොකද හිතන්නේ අපේ ඊළඟ අදියර ගැන? මම හිතන්නේ ඊළඟ අදියරට ඉස්සෙල්ලා මට කියන්න ඕනේ අර අපේ ගෙදර අපේ ගෙවල් වල ලංකාවේ නැන්දලා එහෙම එකතු වෙලා ගහපු ඇහිල්ලට වැඩි හොඳට ගැහුවා මේ පුංචි දූලතුන් දෙනා නේද? මම හිතන්නේ අපිට එක්ක ගොඩාක් යාළුවෝ සචින් පුතා අපිට එක්ක එක්වෙන්න නියමිතයි මේ වෙලාවේ. සචින් පුතා ඔය කොහෙද ඉන්නේ? මෙහෙන පුතේ. මෙතනින් එහාට මම අයින් වෙලා ඔයාලට බාර දෙන්න කියලා හිතුවා. Thank you. බොහොම ස්තුතියි දාරේ. බොහොම ස්තුතියි නිශාන්ත. ඔබ සමදෙනාම මම පිළිගන්නවා නැවතත් මේ වසන්ත උදානේට. එහෙනම් ඊළඟ අදියර වෙන්නේ 2013 රියැලිටි බක් මහකුමරිය තේරීම තරගයටයි. රියැලිටි බක් පොඩක් ඔර්ගනයිසර්. එහෙනම් ඒ සඳහා අපේ ලංකාවෙන් ඉතාම විශිෂ්ට විනිශ්චය මණ්ඩලයකට අපි ආරාධනා කළා තියෙන්නේ. පළමුවෙන්ම මම කැමති ආරාධනා කරන්න මේ සමාජිකයන් ළඟ ඉන්නේ මෙතන ෆොරස්ට් ඇවනියු එකේ කොනේ පෙට්ටි කඩයක් දාගෙන ඉන්න පොලියට ණය දෙන මුදලාලි. නංගිලා පස්සේ නම්බර් එක ගන්න. එහෙනම් ඊළඟට ඉන්නේ
මේ පිටිපස්සින් දේශපාලන මාතෘකාව අය හොඳටම දන්නවා ඇති. අය කුවේට් අධිරාජ්‍ය ඉපදුනා පොඩි කාලේ ඉඳන්ම රංගනයේ හිටියා. ඒ දවස්වල ප්‍රසිද්ධයි. දැන් ඊට පස්සේ දේශපාලනයට පාත්‍ර වුණා. අය උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් බබා. කොහොමද? ඊළඟට 1985 අය ලෝක රූ රැජි වුණා. කවුරුද කියන්න පුළුවන් කවුද කියලා? රෝසි. ඊළඟට මම ආරාධනා කරන්නේ රෝසි සේනානායක. මල්ලිලා පස්සේ ඊළඟට මම කැමති ආරාධනා කරන අය උදේම පිබිදි පෝෂණීයෙන් සහ ශක්තියෙන් පිබුදුන චතුරිකා පීරිස්. අන්තිමට අය මේ හැමෝම ඔයගොල්ලෝ හැමෝම අය දන්න ඕනේ දැනගන්න ඕනේ අය 1996 හොඳම නිලිය ලෙසට සරසවි සම්මානයෙන් ජනාධිපති සම්මානයෙන් ලංකාවේ දිනාගත් දිලානි අබේවර්ධන බොහොම ස්තුතියි මේ තමයි අපේ විනිශ්චය මණ්ඩලය ඊළඟට අපේ මේ කුමරියන්ට ඕගලන්ට ඡන්ද දෙන්න පුළුවන්. ඡන්ද දෙන්න පුළුවන්. ඔයගලගේ දුරකථන අරන් 88222ට කැමති අංකය දාලා SMS එකක් යවන්න. SMS එක $10යි. ටිකට් එකට $5 SMS එක $10යි. එහෙනම් නැවත 88222ට ඔබේ ඡන්දය දෙන්න. බොහොම ස්තුතියි.
ස්තුති. දැන් ඔබේ ඡන්දයත් ඔබේ SMS කරපු ඡන්දයත් අපේ විනිශ්චය මණ්ඩලයේ ඡන්දයත් එකතු කොට ඔන්න දැන් අපි අන්තිම ප්‍රතිඵලයට ලෑස්ති වෙන්නේ. ඔබේ ස්තුති. විරාමයත් ඉවර වුණා නොදැනීම ඔන්න අර තුන් දෙන බලන් ඉන්නේ කුමාරි වෙන්න සතුරෙන් දාගෙන ජයපැන් බොන්න ජයපැන් පීලා දුවන්න මහා අවුරුදු කුමරිය සොයලා ගන්න විනිශ්චයට ඉඩක් නැලු තෝරලා දෙන්න හේතුව හොඳට අහන්න අහලා තේරුම් ගන්න කමනි රමනි සුවර්ණ දඟලපු දඟලිල්ල සුදුසු නැලු මේ වැඩේට නැහැ ගැලපිල්ල සිංහල කම හැදියාවට මුල් තැන දෙන්න තුන් දෙනාම මේ තරගෙන් කපලා දමන්න Ilani uluwa wanalai kamatta dunne Aba kiyala api danna suwarnamali mehe ennoko rosi samaga ape dilani Javaya balaya shaktiya ati chaturika Gedara yanda maratone metana gudinoka dinuwe kawda kiyala sabayata dila awurudu kumari soyala otunu oluwe palandala otunu damma rosi nona loke madinala namak dunna lankama prasiddha karala aaye thora ganinu awurudu kumari karamu rosita otunna dala awurudu kumari kiyala Saru